ආයි බොහෝ මචංලා සෑහෙන කාලයකට පස්සේ වීඩියෝ කෑල්ල කරන් ඉන්න කියලා හිතුණා. මේ ගොයියා ගොඩක් මේ දවස්වල තින් මේ වැඩම තමා පොඩි වෙලාවක්වත් හම්බුන්නේ නැහැ. මේ කුසිකර්මාන්තේ අපේ නියරණ ගොයි මහත්මයාන්ට කුසිකර්මාන්තේ මම දන්න දේවල් වලින් පොඩ්ඩක් මේ කියලා දෙන්න වෙලාව මේ ගොඩක් ලොකුවට හරස් වුණා. මේ ගොඩක් වැඩ තිබ්බින්ද මේ අද ඇවිල්ලා ඉන්නේ මේ මම ඔයාලට ඇපල් පෙර වගාවේ සාර්ථකව කප්පාදු කරගන්න පළවෙනි කප්පාදු කරගන්න ආකාරය මම මේ ඔයාලට වීඩියෝ එකකින් ගෙනාවා. මේ අද අරන් ආවේ මේ ඇපල් පෙර පැලේ මාස 4ක් පමණ. සාමාන්‍ය මාස 3මාර 4 වගේ වෙනකොට අපිට දෙවෙනි කප්පාදුවක් කරගන්න සිද්ධ වෙනවා. සාර්ථකව පොහොර දාලා මේ පැලේ හොඳට වැවිච්චාම මේ මම අද අරන් ආවේ මේ ඇපල් පෙර පැලේ දෙවෙනි කප්පාදුව. පළවෙනි කප්පාදුවේ වීඩියෝ එක මේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම්. මේ දෙවෙනි කප්පාදුව තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් යන් ගිහිල්ලා බලමු. වැඩි කතා වුන්නේ නැහැ. දන්න විදිය මම දන්න විදිහට මම ඔයාලට කියලා දෙන්නම්. ලොකු ලොකු වැල්වට අරන් ඕනේ. අපි මේ පැලයක් සාමාන්‍යයෙන් කප්පාදු කරගන්න විදිහට බලලා කරගමු. යන් එනවා අපි. එහෙනම් යාළුවනේ මේ ඔයාලා දකින්නේ මේ මාස 3මාරක්. මාස 3මාරක් දැන් මම පළවෙනි කප්පාදුව කරද්දී මේ පැලවලට සාමාන්‍යයෙන් මාස 2කමාරක් වගේ තමයි ශ්‍රේෂ්ඨ හිටවලා උනේ. මේ දැන් දෙවෙනි කප්පාදුව බලන්න මේ පම් පළවෙනි කප්පාදුව කරපු තැනින් මේ ඇවිල්ලා තියෙනවා රිකිලි බෙදිලා අතු 4ක් විතර හතර පැත්තට ගිහිල්ලා තියෙනවා. මේ සාර්ථකව මේ ඇපල් පෙර පැලේ නිරෝගීමත්ව හැදිලා තියෙනවා. දැන් අපි අද බලමු මේ මේකේ මේ දෙවෙනි කප්පාදුව කරගන්නේ කොහොමද කියලා. එහෙනම් යාළුවෝ ඔයාලට පේනවා ඇති මේ යට මේ රිකිලි ඉඳලා සාමාන්‍යයෙන් කොළ 5ක් විතර. කොළ 4ක් හෝ 5ක් විතර මේ හරිය පේනවා ඇති මේ එකයි මේ යටතම තියෙන එක මේ දෙවෙනි කොළේ මේ තුන්වෙනි කොළේ මේක තමයි මේ හතරවෙනි කොළේ. සාමාන්‍යයෙන් මේ හතරවෙනි කොළේ යට ඉඳන් හතරවෙනි කොළේ වගේ තියෙන මේ කොළේ පත්‍රයේ තියෙන යටින්ම කපන්න ඕනේ යාළුවනේ. මෙන්න මෙහෙම මේ පේනවා ඇති යටින්ම තමයි මේක කපා ගන්න ඕනේ. නැත්තම් මේ එක එක පලිබෝ දෙනවා දිලීර වලින් හානි වෙනවා මේ කොළේ දැක්කද මේකෙත් එහෙම තමයි මේ හතරෙම කපන්න ඕනේ මේ යාළුවනේ. මේ මේක යට ඉඳන් ගත්තොත් 1යි 2යි 3යි 4යි මෙන්න මෙතන යටින්ම කපා ගන්නවා. හරි මේකෙත් එහෙම තමයි. මේකෙත් මුලක ඉඳන් ගත්තා 1යි 2යි 3යි 4යි මෙතනින් කපාලා මේ දැල්ලෙත් මෙහෙමයි. යටින් බැලුවා 1යි 2යි 3යි 4යි මෙතනින් කැපුවා. හරි යාළුවනේ දැන් ඔයාලා මේ දකින්න ඇති ඇපල් පෙර පැලේ සාර්ථකව ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන මේ ඇපල් පෙර පැලේ දෙවෙනි කප්පාදුව තමයි මේ සිද්ධ කරේ. පළවෙනි කප්පාදුවෙන් තමයි රිකිලි බිලි ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි දෙවෙනි කප්පාදුව. මේ කොහොමද තේරෙන්නේ නැති. තේරෙන සරලම විදියට තමයි මේ මම මේ කියලා දෙන්නේ මේවා. හරි එහෙනම් යාළුවනේ ඔයාලා දකින්න ඇති මේ සාර්ථක ඇපල් පෙර පැලයක පළවෙනි කප්පාදුවෙන් පසු කරන දෙවෙනි කප්පාදුව. පළවෙනි කප්පාදුවෙන් පසුව
කරන දෙවෙනි කප්පාදුව තමයි මේ ඔයාලා දැක්කේ. සාමාන්‍යයෙන් ඇපල් peer පැලයක ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ ඇයි කප්පාදු කරන්නේ කියලා අහලා තිබ්බා. කප්පාදු කරන්නේ යාළුවනේ මේ peer පැලේ සාර්ථකව ගෙඩි මල් හට ගන්න තමයි කප්පාදුව සිද්ධ කරන්නේ. වැඩි අස්වැන්නකට. වැඩි අස්වැන්නක් සඳහා තමයි මේ කප්පාදුව සිද්ධ කරන්නේ. දැන් ඔයාලා අද දකින්න ඇති මම පළවෙනිට මං කප්පාදු කරපු ගහ මේ එතනින් රිකිලි බෙදිලා අතු 4ක් බෙදිලා ඇවිල්ලා තියෙනවා. දැන් ඒ අතු 4ෙන් තමයි මං අද කප්පාදුව දෙවෙනි කප්පාදුව සිද්ධ කරේ. ගොඩක් මේ මං හිතනවා ඔයාලට ගොඩක් දුරට ඒක මේ තේරෙන්නේ නැති කියලා. මේ එහෙනම් ගොයියා ගිහිල්ලා එන්න. මේ නැවතත් ඔය වගේ මේ ඔයාලට වටිනා කියන වීඩියෝ එකක් අරන් එන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලට දැනුමක් ගත්තා නම් යම් කිසි දෙයක් මේ වීඩියෝ එක හරහා ඔයාලට දැනුමක් ගත්තා නම් මගේ වීඩියෝ බලන්න දිගටම subscribe කරන්න like එකක් උදාගෙන යන්න. මේ මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ වගේ මේ ඔයාලට අපේ ගොවි මහත්තුරුන්ට වටිනා කියන වීඩියෝ රසක් ඉස්සරහට දෙන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. හැමදාම කියන වගේ අපේ ගොවි මහත්මයන්ට සාර්ථකව මේ භෝගයක් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. වාසනාවන්ත දවසක් වේවා. සුබ අනාගතයක් වේවා. බුත් සරණයි.